හැමෝම කියන අනාවැකි ඇහුවට මේ වගේ අනාවැකි ගැන නික්කමටවත් හොයලා බැලුවේ නෑ නේද? Oh, what a shame. ඡන්දය ගැන අනාවැකි, කාලගුණය ගැන. දැන්ම අටපට්ටමට කියන්න හොඳේ? හරි. ජෝක්ස් පැත්තකින් තියලා අපි අපේ කතාවට එමු. හැමෝම කතා කරන සිම්සන්ස් ප්‍රෙඩික්ෂන්. නැත්තම් සිම්සන්ගේ අනාගත පාටිකල්ස් නැත්තම් දේවාංශුකරණයේ ඉඳලා ස්මාර්ට් වොචර්ස්, ටයිටැනික් නැත්තම් සබ්මැරින් වල පිපිරීම, ඩිස්නි ආයතනය ෆොක්ස් ආයතනයේ මිලදී ගැනීම වැනි එකී මෙකී නොකී සිදුවීම් සිම්සන්ගේ අනාවැකි ඇත්ත කියන්න පුළුවන් සාක්ෂිවල එකතුවක්. ඉතින් අද කියන්න යන්නේ සිම්සන්ගේ 2024 වෙනුවෙන් තියෙන අරුම පුදුම අනාවැකි. 2024 වෙනුවෙන් සිම්සන්ගේ පළවෙනි අනාවැකිය. ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා කියන එක. ඇත්තටම 2022 නොවැම්බර් 15 වෙනිදා ට්‍රම්ප් නිවේදනය කරනවා ඔහු නැවතත් 2024 ජනාධිපතිවරණයට ඉල්ලුම් කරනවා කියලා. ඉතින් මේ එකම ඒල්ස් ජීන්ස් ට්විටරේ පෝස්ටයක් පළ කරනවා සිම්සන්ගේ 2015 වෙනි එපිසෝඩ් එකේ මේ ගැන කියපු අනාවැකිය පිළිබඳව. ඒල් ජීන්ස් කියන්නේ ඇමරිකන් පිටපත් රචකයෙක් මෙන්ම නිෂ්පාදකවරයෙක්. ඒල්ස් ජීන් ගොඩක්ම ප්‍රසිද්ධ වුණේ මෙන්න මේ සිම්සන් කියන පුදුම නිර්මාණය නිසා. කෝකටත් කලින් අපි මේ එපිසෝඩ් එකට අවධානය යොමු කරමුකෝ. මේ කොටසෙන් වෙන්නේ සිම්සන්ගේ මුළු පවුලම අනාගතයට යන එක. එතනදී හෝම එක සයින් එකක් උඩින් පා වෙලා යනවා. හොඳට බලන්නේ බෝඩ් එක දිහා. හොඳටම බැලුවොත් ඒකෙන් පේනවා ට්‍රම්ප් 2024 කියලා ලියලා තියෙනවා. පුදුමේ කියන්නේ මේ විකාශනය වුණේ ට්‍රම්ප් ප්‍රෙසිඩන්ට් වෙන්න හිතන්නත් කලින්. අනික මේ අනාවැකි කියන්න කලින් ඒ කියන්නේ ට්‍රම්ප් ඊට ඉස්සෙල්ලා ජනාධිපති වෙන සැරෙත් සිම්සන් කාටුන් එකේ මෙන්න මේ විදිහටම අනාවැකියක් පළ කරලා තිබ්බා. ඉතින් ඒක ඇත්ත වුණා කියලා අපි හැමෝම දැන්ටම දන්නවනේ. විශ්වාස නැහැ නේද? මේ පෙන්වන වීඩියෝ එක ඒකට හොඳම සාක්ෂියක්. ඉතින් ආයෙත් සැරයක් ඒක ඇත්තක් වෙන්න බැරි නෑ. Okay, the next one. මේ අනාවැකිය ලෝකයේ පත්වෙන්න සිටින ප්‍රථම ජනාධිපතිවරණිය ගැන. ඒ ලංකාවෙන් නෙමෙයි. සිම්සන්ගේ 2000 වෙනි එපිසෝඩ් එක. ඒකේ ටයිටල් එක Part of the Future. මෙතනදී ලීසා කියන කාටුන් චරිතය ලෝකයේ බිහි වුණ ප්‍රථම කාන්තා ජනාධිපතිනිය කියලා අපිට පෙන්눔 කරනවා. මේ එපිසෝඩ් එක ෆික්ෂනල් ට්‍රම්ප්ගේ ගත් තීරණ නිසා USA ආර්ථිකය කඩා වැටුණු කාලයක් තමයි අපිට පෙන්눔 කරන්නේ. ජනාධිපති රටයි වෙනස් කරොත් මේ කතාව අපිටත් කොහෙන් හරි සම්බන්ධ කරගන්න බැරි කමක් නැහැ. Okay. අපි දැන් 2024ට එමු. මේ කාලය වෙද්දී කමලා හැරිස් දැනටමත් යුනයිටඩ් ස්ටේට් වල ප්‍රථම අගමැතිනිය වෙලා ඉන්නේ කියලා අපි හැමෝම දන්න කාරණාවක්. සමහරු කියනවා ජෝන් බයිඩන් තව වැඩි කල් ජීවත් වෙන එකක් නෑ කියලා. බැරි වෙලාවත් ජෝන් බයිඩන්ස් මිය ගියොත් කමලා හැරිස්ට යුනයිටඩ් ස්ටේට් වල ජනාධිපති තනතුර ලැබීමේ බලවත්තාවය ගොඩක් වැඩි. කවුද කැමති මෙහෙන් යන්න? මෙහෙන් කිව්වේ ලංකාවෙන් නෙමෙයි පෘථුවියෙන්ම යන්න. මේ වෙලාවේ හැටියට අඟහරු වලට හරි කමක් නෑ නේද? සිම්සන්ගේ ඊළඟ අනාවැකිය අඟහරු යටත් විචිදකරණය. උමතු වෙන්න ඕන කාරණය තමයි මේ සිදුවීම් සැබෑ ජීවිතයේ සිදුවීම් වලට ගොඩක්ම සමාන වීම. 2015 වෙනි එපිසෝඩ් එක. ටයිටල් එක Friends with Benefits. මෙන්න මේ එපිසෝඩ් එකේ අපිට දකින්න පුළුවන් ගවර්න්මන්ට් එක හොයන්න පටන් ගන්නවා වොලන්ටියර්ස් ලව. ඒ මොකටද? අඟහරු වලට යවන්න.
මේ එපිසෝඩ් දෙකේ අවසානයේ අපිට පෙන්නනවා ඒ කියන්නේ 2051 දී සිම්සන්ගේ මුළු පවුලම ඒ අඟහරුවල ජීවත් වෙන දර්ශනයක්. ඔන්න දැන් තමයි හොඳම හරිය. මේ එපිසෝඩ් එක විකාශනය වෙලා අවුරුදු කීපයකින් පස්සේ එලෝන් මාස්ක් අඟහරු යටත් විජිතකරණය ගැන ඔහුගේ සැලැස්ම ලෝකයාට හෙළි කරනවා. හැබැයි මෙතනදී මේ ගැන හිතනකොටත් පිස්සු හැදෙනවා. මොකද මේ එපිසෝඩ් එකේ පෙන්වන දිනේ 2051 කියලා. ඒ වගේම එලෝන් මාස්ක් හෙළි කරන්නේත් 2050 දී මිලියන 1ක මිනිසුන් අඟහරුවට සංක්‍රමණය කරන්න සැලසුම් කරලා තියෙනවා කියලා. මේකෙන් පේනවා සිම්සන් ඔහුගේ අනාවැකි සමග කොච්චර ගොඩක් දුරට reality food. එපිසෝඩ් ටයිටල් එක Friend and Family. මේ එපිසෝඩ් එකේ අපිට දකින්න පුළුවන් හෝමර් සහ එයාගේ වයිෆ් මර්ජ් VR headset එකක් දාගෙන ස්ට්‍රෝ එකකින් virtual ආහාර ගනිමින් ඉන්නවා. මේ virtual කියන්නේ තාක්ෂණය මගින් නිපදවල අපිට පෙන්වන ප්‍රතිබිම්බ රූපයක්. ඔයාලට හිතෙනවා නේද මේ මොන පිස්සුවක්ද? මේවා වෙන්න පුළුවන්ද කියලා? මටත් එහෙම හිතුණා. පුදුම වෙන්න ඕන කාරණය තමයි දැනටමත් මේ දේවල් හදන්න පටන් අරන් ඉවරයි. ඔහොම බෑලම එයා ලෝකෙ ගැන මීට වඩා අවධානයෙන් ඉන්න ඕනේ අපි. අයරෝ බැංකුවේට්ස් RMX කියන කම්පැනි එකකින් VR ෆුඩ් දැනටමත් නිර්මාණය කරලා තියෙනවා. ඔන්න ඔයාලටත් හොඳ chance එකක් try කරලා බලන්න පුළුවන්. මිනිස් මොලේ ක්‍රියාකාරීත්වය සහ කෑම සමග අපිට තියෙන අත්දැකීම් එක්ක මේ VR ෆුඩ් වලට පුළුවන් ඔයාලා ඒ කෑමේ රසය දකින විදිය වෙනස් කරන්න. ඉතින් මේක වෙනස්ම ටෙක්නොලොජි එක්ස්පීරියන්ස් එකක් වෙයි අපිට. පාර්ලිමේන්තුවේ පිස්සු වැඩවලට හුරු වෙලා ඉන්න අපිට මේවට හුරු වෙන එක නම් මහලොකු දෙයක් වෙන එකක් නෑ නේද? මේ වීඩියෝ එකේ කතා කරන අන්තිම 2024ට සිම්සන්ගෙන් කියපු අනාවැකිය. මේ අනාවැකිය ගොඩාක් ඉන්ට්‍රස්ටින් වගේම ගොඩාක් භයානක හිතෙන අනාවැකියක්. AI take over. AI එහෙමත් නැත්නම් Artificial Intelligence. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය. බොහොමයක් විශේෂඥයින් අනතුරු අඟවලා තියෙනවා AI මිනිසුන්ගේ රැකියාවලට ගොඩක් ලොකු තර්ජනයක් කියලා. හැබැයි යථා තත්ත්වයේ ඒ දේ නම් අපිට හොඳට දකින්න පුළුවන්. හැබැයි සිම්සන් මේ අනාවැකිය කිව්වේ නම් මීට ගොඩක් කාලෙකට කලින් 2012 වෙනි එපිසෝඩ් එක. ටයිටල් එක රොබොට්. මෙන්න මේ එපිසෝඩ් එකේ අපිට දකින්න පුළුවන් හෝමට එයාගේ ජොබ් එක නැති වෙනවා. මොකද මිස්ටර් බර්න්ස් එයාගේ වැඩ කරන තැන එම්ප්ලොයිස්ලා ඔක්කොම වෙනුවට රොබොට් ලව දානවා. තව දෙයක්. මේ එපිසෝඩ් එකේ මිස්ටර් බර්න් කියන තව කතාවක් තියෙනවා. මේ රොබොට්ලා මිනිස්සුන්ව පාලනය කරනවා කියලා. ලංකාවේ මේ තියෙන තත්ත්වයත් එක්ක රොබොට්ලාත් අපිව පාලනය කරන්න ආවොත් නම් හොඳට තියෙයි. ඔයාලා දන්නවද ජපානයේ දැනටමත් රෙස්ටුරන්ට් වල වැඩ කරන රොබොට්ලා අරගෙන කියලා? තවත් දෙයක් තමයි ඊටමත් ඉක්මනට ටැක්සි ඩ්‍රයිවර්ස්ලා වෙනුවට AI රිප්ලේස් කරනවා කියලා. ඒ කියන්නේ self driving cars. ඔයාලට නොතේරුණාට දැනටමත් ඔයාලටමත් ඒක වෙලා ඉවරයි. ඒ කොහොමද? ඉන්න මං කියන්නම්. අපි හැමෝම දන්න ChatGPT. ඒකත් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් තමයි. දැනටමත් ChatGPT නිසා ග්‍රැෆික් නිර්මාණකරුවන්, පිටපතර්ශකයින්, ගිණුම්කරුවන්, මූල්‍ය උපදේශකයින්, කොටස් වෙළඳුන්, ට්‍රාන්ස්ලේටර්ස්ලා, ප්‍රූෆ් රීඩර්ස්ලාට එයාලගේ ජොබ් නැති වෙලා ඒ වෙනුවට මේ AI රිප්ලේස් වෙලා තියෙනවා. දන්නවද? ChatGPT ට්‍රේන් කරලා තියෙන්නේත් මිනිස්සුන්ම තමයි. හරියට සිම්සන්ගේ එපිසෝඩ් එකේ තිබ්බ වගේම. ඉතින් මේ සිම්සන්ගේ අනාවැකි වලින් අපිට කියන දේ තමයි 2024 දී AI, ඒ කියන්නේ Artificial Intelligence මිනිස්සුන්ව ආක්‍රමණය කරනවා කියලා. දැන් මම කියන්නේ අනේක ඒකට හොඳ සාක්ෂියක් වෙයි.
Google AI සමාගමේ ඉංජිනියර් කෙනෙක්ට දැනටමත් එයාගේ ජොබ් එක නැති වෙලා තියෙනවා. එයාලම හදලා එයාලට මෙයාගේ ජොබ් එක නැති වෙලා තියෙනවා. ඉතින් එයා මෙන්න මෙහෙම අපිට කියලා තියෙනවා. එයා කියනවා මේ කෘතිම බුද්ධියට තේරුම් අරගෙන හිතලා දෙයක් කරන්න පුළුවන් වගේම ඒ දේවල් දැනෙනවා කියලා. හරියට අපි වගේ. බ්ලේක් ලෙමනින් තමයි ඒ ඉංජිනියර්. එයාට එයාගේ ජොබ් එකෙන් අයින් වෙන්න කලින් එයා මේ දේවල් ලෝකයට එලි කරලා තියෙනවා. ඒත් සිම්සන්ගේ කාටුන් එකේදී අපිට මේ ගැන අනතුරු අඟවන්නේ 1994දී. එපිසෝඩ් එක ටයිටල් එක තමයි ඉෂි ඇන් ස්ක්‍රැචි ලෑන්ඩ්. මේ එපිසෝඩ් එකේදී අපිට දකින්න පුළුවන් සිම්සන්ගේ පවුල පිටුපසින් හඹා යන රොබොට්ස්ලා. ඒ කියන්නේ රොබොට්ස්ලා මිනිසුන්ව ලුහු බඳිනවා. මේ එපිසෝඩ් එකේ ඉස්සරහට යද්දී අපිට දකින්න පුළුවන් තවත් දෙයක් තමයි මේ කෘත්‍රිම බුද්ධිය නිසා රොබොට්ලා සංවේදී වෙලා මිනිසුන්ට විරුද්ධව සටන් කරනවා. ඉතින් 1994දී මිනිස්සුන්ට මේවා කාටුන් එකක විහිළුවක් විතරක් වුණා. හැබැයි දැන් අපිට මේවා දකින්න පුළුවන්. මේ දේවල් වෙන්නේ අපට නොදැනුවත්වම. AI එහෙමත් නැත්නම් කෘත්‍රිම බුද්ධිය මිනිසුන්ව පාලනය කරන්න ගන්නේ අප කාටත් හොර රහසින්මයි. මේ ඔක්කොම බලලා අන්තිමටම මට කියන්න තියෙන්නේ උලත් එකයි පිලත් එකයි අපි සැමදා ජොලියේ ඉන්නවා. දෙයෝ දනී අපි නොදනී මැරෙන දවස කවුරු කියනවා. ඒත් ඊළඟ වීඩියෝ එකෙත් මේ වගේ කුතුහලයක් අරන් එනකන් අපි